එළුවට බෝට්ටු පදින්න පුළුවන්ද? එළුවන්ට බෝට්ටු පදින්න බෑ. එළුව බෝට්ටු පදිනවා. බෝට්ටු පදින්නේ මිනිස්සයා. දැන් මෙහෙමයි. මේක මයි ගඟ. හරිද? මේක සිංහයා. මේක අත මේක කොටිය හරි සිංහයයි මොකක් හරි. කොටිය කියමු කොටිය. මේ තමයි එළුවා. මේ තමයි පලාමි කියන්නේ. හරිද? දැන් මේ මිනිස්සෙට මේ තුනම අරගෙන මේ ගඟෙන් උඩ වෙන්න ඕනේ. හරිද? හැබැයි කොටියයි එළුවවයි තනි කළොත් කොටිය එළුවව කනවා. හරිද? එළුවවයි පලාමිටියයි තනි කළොත් පලාමිටිය එළුව කනවා. හරිද? දැන් මෙතන තියෙන මෙතනින් ඉගරට අරන් යන්න පුළුවන්. මම කියන්නේ මම දැන් එළුවයි සිංහයි ඉන්නකොට පලාමිටියෙන් මැදට පැනලා එළුව බේර ගන්නවා කියන්නේ නෑ. දැන් මෙතන අයිතිකාරයෙක් ඉන්නවා මේ තුනම අරන් යන්න. මේ අරන් යන මිනිස්සයාට මේක එහා පැත්තට අරන් යන්න ඕනේ. හරිද? හරිද? දුන්නාද යන්නේ නෙවෙයි. දැන් මෙතන ඉන්න මිනිස්සයා මේ මිනිස්සයා මේ තුන අරන් යන්නේ. මේ ගගෙන් ගොඩට යන්න ඕනේ. දැන් වැඩේ තියෙන්නේ මේගොල්ලෝම තනි කරොත් කනවා. හැබැයි මේ ඔරුවෙන් යන්න පුළුවන් එකපාර දෙකයි. ඒකම දෙකකට විතරයි යන්න පුළුවන්. එක්ක සිංහයයි මිනිහයි, එක්ක සිංහයයි එළුවයි, එක්ක සිංහයයි පලාමිටියයි. එළුවට බෝට්ටු පදින්න පුළුවන්ද? එළුවන්ට බෝට්ටු පදින්න බෑ. එළුව බෝට්ටු පදිනවා. බෝට්ටු පදින්නේ මිනිස්සයා. ඒක නිහා ටික අරගෙන මිනිස්සයා තමයි බෝට්ටු පදින්නේ. දැන් බෝට්ටුවෙන් මෙගොඩට මේ තුනම අරගෙන යන්නත් ඕනේ. හරිද? එකපාරකට බෝට්ටු අරන් යන්න පුළුවන් එක්කේ නෑ. අරගෙන විදිය තමයි දැනගන්න ඕනේ. කාල වේලාවක් දෙන්නේ නැවරත් දින නැත්නම් ඒ තීරණ නැහැ. අඩුවනේ 5ක් දෙන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා නේද? ආම වන් බුක් කලිය නෑ. දුරා ඔපන් කරන්න හිතන්නේ නැත්නම්. හරි ප්‍රශ්න තියෙනවා. නෑ එළවලු මිටියක් ඉතින් අරගෙන යන එකට මේ එළවලු මිටියක් අරගෙන යන එකයි මිනිස්සේ මේ එළුවෙක් අරගෙන යන එකයි මහා ලොකු දෙයක් නෙමෙයි නෑ මහා ලොකු දෙයක් නෙමෙයි බෝට්ටුවේ කොහොමද රන් යන්න පුළුවන් දෙකයි අයිට දැන් ඔය සිංහයා මිනිස්සව කන්නේ නැද්ද නෑ නෑ සිංහයා හදාගත්ත කෙනෙක් කියන්නකෝ සිංහයා මිනිස්සයා තාක්ෂණ දුන්නා ඉස්සු කියන රාජ්‍යවලට හරියා වඩාගත් වෙනයි පහක් දීලා තියෙනවා මේ සිංහයා මෙයා මෙහෙට ගියොත් මේ දෙක තනි වෙනවා. හරි. මෙයා මෙහෙට ගියොත් මේ දෙක තනි වෙනවා. අවුලන්නේ. අවුලන්නේ. ඊට පස්සේ මෙයා ගිහිල්ලා මේ මොකද එළුවනේ? මේ එළුවා. එළුවා ගිහිල්ලා බෑ. මෙයා වරන් ගියා. මෙයා වරන් ගියම ගම මෙයා මෙතන සිංහයා මෙයාව කනවා. එයාම ඔව්. එළුවා තමයි අරන් යන්න ඕනේ. එළුවා අරන් ගියාම සිංහයෝ මේ තනමිටි කන්නේ සිංහ තනකොළ. කුසගෙන යුවට දුන්නු කව. කොළ නොබුදති. සිංහ කව. හරි. ඒකල මිනිහා මේ පැත්තට එනවා. ඇවිල්ලා මේ මිටි අරන් යනවා. යනකොට මේක අරන් යනවා. ඊට පස්සේ සිංහයව මෙහෙට අරන් එනවා. හරිද? මේ මොකද මේ තනකොළ මිටියද? තනකොළ සිංහයා තනකොළ කන්නේ නැහැ. වැඩි ඉවරයි අත විනාඩි 5 වැඩි බම් මේ පොඩි කියපන් ඉවර නැහැ කතාව. ඉවරයි ඉතින් නෑ ඊට පස්සේ මේ පැත්තට ගියා. මේ පැත්තට ගිහලා මේක අරන් ආවෙනවා. විනාඩි කීයද? විනාඩි දෙකයි ගියේ. ඒවා මේ බාලන්ස් ඒවා. Ini dia. Ya,